මෙමුතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාවෙන් විකාශය කිරීම සඳහා බිංගිරිය හොරගස් අගාර පදිංචි ධර්මදානය අරමුණු කරගත් ධර්මකාමී සහෝදර සහෝදරියන් සහ පින්වත් දරුවන් සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තියෙන් මෙම උතුම් වූ ශ්‍රී සද්ධර්මදානය සසර කතරින් එතර වීමට වීරයවන්ත වන්නා වූ ධර්මකාමී පින්වතුන්ට සද්ධර්මාලෝකයක් වේවා. ශ්‍රී සද්ධර්ම දේශනය ශ්‍රවණය කළා වූ සියල්ලෝ ධර්මාවබෝධය ලබත්වා. මෙම ධර්මදානය අතිපූජ්‍ය ගෞරවනීය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට උපහාරයක් වේවා. ධර්ම දේශනය සිදු කළා වූ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේටද ඉහාත්ම වශයෙන්ම නිවීම පිණිස මේ ධර්මදානමය පුණ්‍ය කුසල් හේතු වේවා. මෙම ධර්මදානමය පින්කමට අතහිත දුන්නා වූ සියලු පින්වතුන්ට ධර්මාවබෝධය ලැබේවා. ලැබූ මිනිසත් බව තුළම නිවීමේ සුවය අත්විඳීමට මෙම ධර්මදානමය කුසලයේද හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරි මානි භික්ඛවේ සම්මප්පදානානි. මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මින් ධර්ම දේශනාව සවන් දීම සඳහා සම්බන්ධ සිටින සදහැබර පින්නතුන් ඇතුළු ප්‍රඥා ටීවී නාලිකාව ඔස්සේ මේ ධර්ම දේශනාව සවන් දෙන්නා වූ සදහැබර පින්නතුනි, අපි ඔබට පසුගිය දේශනාව තුළදී සඳහන් කරා මූලික හැඳින්වීමක් වශයෙන් මේ ධර්මයේ තියෙන සියලු පරයයන් තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ එක පරයයක් තේරුම් අරගෙන ඒක නිවැරදි ආකාරයෙන් වැඩිම කියන එක. ඒත් අවසානට අපේ සමාජය තුළ තිබෙන ක්‍රමවේදය මොකක්ද? මේ තියෙන සියලු පරයයන් තේරුම් ගන්න ඕන කියන එක. ධර්මයේ නිවන් දැකීම සඳහා අවශ්‍ය වෙන විවිධ ප්‍රධාන ධර්ම පරයයන් තිබෙනවා. ප්‍රධානම ඉගැන්වීම තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඊට අමතරව චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, බොජ්ජංග, සතිපට්ඨානය, සතර සම්මප්පදන් වීර, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, ආරෂ්ඨාංගික මාර්ගය, කර්මක්ෂය කිරීමේ කර්මය වගේ කියපු සහ නොකියපු ධර්මපරයන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි බහුතරයක් ඉගැන්වීම් වල, බහුතරයක් දේශනාවල, බහුතරයක් දෙනා හිතන් ඉන්නේ මොකක්ද? මේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕන, හැම දෙයක්ම තේරුම් ගන්න ඕන, හැම දෙයක්ම ප්‍රගුණ කළා තමයි මාර්ගඵල ඔස්සේ නිවන ලබා ගන්න පුළුවන් කියන එක. ඒත් ඒක එහෙම කාරණාවක් නෙක වැරදි. අවශ්‍ය වෙන එක පරයයක් තේරුම් ගැනීම සහ ඒ පරයය නිමිත ආකාරයෙන් වැඩිම කියන එක. එක පරයයක් වඩනකොට මොකද වෙන්නේ? ක්‍රමානුකූලව සියලු පරයයන් වැඩිගෙන එනවා. දැන් මේ විහාරස්ථානය ගත්තොත් එහෙම විහාරස්ථානට එන්න පුළුවන් මාර්ග 4-5ක් විතර තිබෙනවා. කොයි පැත්තෙන් ආවත් අවසානයේ එන්නේ එකම ස්ථානයකට, එකම විහාරස්ථානයකට. හැම පාරෙම එන්න ඕනේ. මොන පාරෙන් ආවත් තැන දන්නවා නම් හරියට එන්න මේ විහාරස්ථානට එන්න පුළුවන්. ඒ වගේ තමයි ධර්මයේ කියන එකෙත් හැම පාරම, හැම පරයයම, හැම නිවන් මාර්ගෙම අනුගමනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක පරයයක් තේරුම් අරගෙන නිවැරදිව අනුගමනය කරොත් මොකද වෙන්නේ? Tamanට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. ප්‍රතිඵල හම්බ වෙනවා. වැඩේ කරොත්, අදාළ වැඩේ කරොත් ප්‍රතිඵලය හම්බ වෙනවා. මේකට තියෙන හොඳම
ඉදිරිපත් කිරීම හොඳම පැහැදිලි කිරීම තමයි තියෙන සූත්‍රයේ තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා සලායතනික කියලා සූත්‍රයක්. මේ මහා සලායතනික සූත්‍රයේදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා යමෙකුට මේ ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියයන්ට ගැටෙන අරමුණු කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් තොරව මේ තණ්හාව උපාදානය ෂේ කරමින් බැහැර කරමින් කටයුතු කරන්න පුළුවන් නම් ප්‍රහාණය කරමින් වාසය කරන්න පුළුවන් නම් ඔහුට සතර සතිපට්ඨානයත් සම්පූර්ණ වෙනවා. සතර ඉදිපාදත් සම්පූර්ණ වෙනවා. සතර සම්මප්පදාන වීරත් සම්පූර්ණ වෙනවා. පංචේන්ද්‍රයත් සම්පූර්ණ වෙනවා. පංච බලයත් වැඩෙනවා. සම්පූර්ණ වෙනවා. සත්බොජ්ජංගත් වැඩෙනවා. ආරෂ්ඨාංග මාර්ගයත් වැඩෙනවා. ඊතරක් නෙවෙයි පුද්ගලයාට සමත විදර්ශනාවත් වැඩෙනවා. මේ සමත විදර්ශනා කියනකොට පස්සේ සමතය කියන්නේ සමත භාවනාව කියන අර්ථයෙන් ගන්න එපා. මේ සම්මාර්ෂණය කියන කාරණා මෙතන පේන සමතය කියන්නේ. සමත විදර්ශනාවත් වැඩෙනවා අනතුරුව එච්චරද නැහැ. චතුරාර්ය සත්‍යත් වැඩෙනවා. අවසානයේදී ඔහු මාර්ගඵල නිවන් ලැබලා අරහත්ත්වයටපත් වෙනවා. ඒක අධ්‍යයනය කරාම මේක බැලුවාම ඔබට තේරෙන්න ඕන, වැටහෙන්න ඕන. එනවා ඇස කන නාසය දිවකය මනස. නැත්තම් මේ ඇස කන නාසය දිවකය මනස වලට අරමුණු ගන්නවා කියන්නේ පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධ පහල වෙනවා කියන එක. පු탁ජන පුද්ගලයාට පහල වෙන පංච උපාදානස්කන්ධ තේරුම් ගත්තොත් තමයි පංචස්කන්ධ පහල වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධ ඇතුලේ තමයි තියෙන එක. පංච උපාදානස්කන්ධේ උපාදානයි බැහැර කරමින් වාසය කරනවා නම් එයාට අමුතුවෙන් වෙන වෙන වඩන්න දෙයක් නැහැ. දැන් සත්‍තිස් පොහොසත් භාෂික ධර්ම ඔක්කොම වැඩෙනවනේ. ඒ වගේම චතුරාර්ය සත්‍යයත් වැඩෙනවා, සමථවිපස්සනාවත් වැඩෙනවා, මාර්ගඵල නිවනුත් හම්බ වෙනවා. දැන් මෙතන නොකියවට අනිත් ඔක්කොමත් වැඩෙනවා. පටිච්චසමුප්පාදයත් වැඩෙනවා, ලක්ෂණයත් වැඩෙනවා, ඔක්කොම වැඩෙනවා. එහෙනම් සියල්ල අවශ්‍ය වෙන්නේ නැහැ එකක් තේරුම් ගත්තා නම්. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තේරුම් ගත්තත් ඇති එහෙම බැලුවොත් එහෙම. ඉන්ද්‍රියයන්ගෙන් භාවනා කරන්නේ කොහොමද? මේ ඉන්ද්‍රියයන්ගෙන් භාවනා කරනවා කියලා අපි එක පෙන්ලා දීලා තියෙන මොකක්ද? චක්කුණා රූපං දිස්වා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපමනාපං. ඇහැට රූපයක් වෙනකොට එක්ක කැමැත්තක්, එක්ක අකමැත්තක්, එක්ක උපේක්ෂාවක්, මෝහය සහිත. ඒක හටගත්තට පස්සේ කැමැත්තක්ද අකමැත්තක්ද මෝහය සහිත උපේක්ෂාවද නැත්නම් කැමැති අකමැති නොවන තත්ත්වයක්ද කියලා තේරුම් ගත්තට පස්සේ ඒක බැහැර කිරීමේ මාර්ගයක් තමයි පෙන්ලා දීලා තියෙන්නේ. එන එක ඔස්සේ ගමන් කරනවා නම් කැමැත්ත නම් ඇලීම ඔස්සේ ගමන් කරනවා නම් ගැටීම නම් අකමැත්ත නම් ගැටීම ඔස්සේ ගමන් කරනවා නම් මුලාව ඔස්සේ ගමන් කරනවා නම් මේ පුද්ගලයා ගමන් කරනවා කියන්නේ ප්‍රතික්‍රියා දක්වනවා කියන්නේ. ඇලීමේ කාරණා නම් ඇලීම ඔස්සේ ප්‍රතික්‍රියා දක්වමින් වාසය කරනවා, කටයුතු කරනවා. ගැටීම ඔස්සේ නම් ගැටීම ඔස්සේ කටයුතු කරනවා. මුලාව නම් මුලාව ඔස්සේ කටයුතු කරනවා. ඒතරේ යථාර්ථවාදී ස්වභාවය දකින්න නැතුව එහෙම ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් යුක්තව වාසය කරනවා නම් ඒ පුද්ගලයා තුළ අනිවාර්යයෙන්ම නිත්‍ය සුඛාත්ම කියන සංකල්පයක් තියෙනවා. කර්ම රැස් කිරීම කියන එකක් තියෙනවා. අසීය කියන එකක් තියෙනවා. චතුරාර්ය සත්‍යයේ දුක සහ හේතුව කියන එකක් තියෙනවා. පටිච්චසමුප්පාදේ අනුලෝම පටිච්චසමුප්පාදේ කියන එකක් තියෙනවා. එන ඔක්කොම තියෙනවනේ. එන ඔක්කොම එකට ගලපන්න පුළුවන්. ඔක්කොම එකට ගලපන්න පුළුවන් කියලා කියන්නේ එකට එකට සම්බන්ධය කියන එතකොට එකක් වැඩුවොත් එම අනිත් ඒවාත් වැඩිගෙන එනවා. 아무තෙක් වඩන්න දෙයක් නැ වෙන වෙනවා. සහ මම ඔබට කීප සැරයක් මතක් කරලා තිබෙන ආනන්ද සූත්‍රය කියලා ගත්තොත් මේකෙත් පෙන්වන්නේ මොකද්ද? ආනාපානසති නම් එකම ධර්මයේ වැඩිවීමෙන් සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය සම්පූර්ණ වීම තුළ සත්බොජ්ජංග සම්පූර්ණ වෙනවා. සත්බොජ්ජංග සම්පූර්ණ වීම තුළ විද්‍යාව විමුක්තිය ලැබෙනවා. එහෙනම් එතනත් පැහැදිලිව පෙන්වලා දීලා තියෙන්නේ මොකක්ද? ඔක්කොම අවශ්‍ය නැහැ, එකක් තේරුම් ගැනීම අවශ්‍යයි කියන එක. ඒත් අපේ කට්ටිය හිතන්නේ ත්‍රිපිටකයත් කියවන්න ඕන, අටුවාවත් කියවන්න ඕන, ටීකාවත් කියවන්න ඔක්කොම කියවන්න ඕන මේක තේරුම් ගන්න. නැත්තම් තේරුම් ගන්න බෑ කියන එක නෑ. පස්වක තවුසන් ධම්සක්කවතුන් සූත්‍රය සහ නාත්ම ලක්ෂණ සූත්‍රය කියන සූත්‍ර දෙක අහලා රහත් වුණා නම්
රහත් වුණා කියලා කියන්නේ මේ සෝත දෙකේ ඔක්කොම තියෙන්න ඕන. නැත්නම් රහත් වෙන්න බෑනේ. ඒ කියන්නේ අර සියලු මාර්ගෙම තියෙන්න ඕන. දැන් දවසක් පැතුම් සූත්‍රයේ චතුරාර්ය සත්‍ය තියෙනවා. අනාත්ම ලක්ෂණ සූත්‍රයේ ත්‍රිලක්ෂණය තියෙනවා කියලා විතරක් නෙවෙයි. අර ටික වැඩෙනකොට අනිත්තත් වැඩෙනවා තමයි. ඒක පරයක් ඇති එතකොට. පරයන් ඔක්කොම පටලව ගන්න එපා. ඔක්කොම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. Tamanට වැඩිපුර තේරෙන්නේ මොන පරයයද? ඒ පරයය ඔස්සේ උත්සාහ කරන එක තමයි කරන්න ඕන. මුලින් බණ අහලා තේරුම් ගන්න ඕන. මොකද්ද Tamanට වැඩිපුර ගැළපෙන? Tamanට වැඩිපුර තේරෙන. වැඩිපුර අවබෝධ කරගන්න පුළුවන් පරයය මොකද්ද කියන එක. ඔක ගැඹුරුම පරයය තමයි පටිච්චසමුප්පාදය කියන එක. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ජීවිත තුනක් ඔස්සේ යන එක නෙවෙයි. එක මොහොතක් තුල එක ස්කන්ධ පහක් තුල එක සිතුවිල්ලක් තුල අංග 12ම ගමන් කරනවා. වර්තමාන මොහොත තුල. මම මූලික හැඳින්වීම කරේ ඔබට නවදාසේ මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන සතර සම්‍යක් ප්‍රදාන වීර පිළිබඳ තුමා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. අංගුත්තර චතුක්කනිපාත සූත්‍රය තියෙන පදාන සූත්‍රය කියලා. ප්‍රධාන වීර එහෙම නැත්නම් මේ සතර සම්‍යක් ප්‍රදාන වීර පිළිබඳ විස්තර කරලා තියෙන එක. ඒක ටිකක් නම විතරයි තියෙන්නේ. අපි විස්තර කරනකොට බලමු මොකද්ද මේ සතර සම්‍යක් ප්‍රදාන වීරයේ තිබෙන නිවන් මාර්ගය මොකද්ද කියන එක. දැන් ඔක්කොම තේරුම් ගන්න ඕනේ නෑනේ. එකක් තේරුම් ගත්තා නම් ඇති. ඊට පෙරමම ඔබට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන කාරණා කීපය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඒ පැහැදිලි කිරීම කරන්නේ ඒ ඔබ තේරුම් අරන් තිබෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල අර්ථයත් යම් වෙනසක් වෙන්න ඕනේ. ඒක වැරදි අර්ථයක් තමයි බහුතරයක් දෙන තේරුම් ගන්න තියෙන්නේ. ඒක නිවැරදි අර්ථයක් ඔස්සේ පැහැදිලි කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් එහෙම අපිට මම ඔබට මතක් කරා මේක ඇත්තටම කියන්න දෙයක්වත් නැහැ බහුතරයක් දෙනා දන්නවා මොකද්ද කියන එක. ඒක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියහම මේක 37ම ඕන කියලාත් අදහසක් තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික කියන්නේ බෝධියට අවබෝධයට පක්ෂපාතය අවබෝධය පැත්තට නැමුණ කියන එකනේ අදහස. 37ක් තියෙනවා කියන ප්‍රධාන කොටස් 7ක් තියෙනවා එතකොට. පළවෙනි කොටස තමයි සතර සතිපට්ඨානය කියන එක. දැන් මේ සතර සතිපට්ඨාන ගැන තියෙනකොට විස්තර කොට තියෙන වැරදීම අදහස තමයි ඒක තියෙනනේ ඒකායනෝ බික්ඛයම් මග්ගෝ සත්තානං විසුද්ධිය කියලා. ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ කොහොමද? එකම මාර්ගය කියන එක. හැබැයි සතර සතිපට්ඨානය කාලාමයන්ට දේශනා කරලා තියෙන්නේ උද්දත්තෙන් අවුරුදු 30ක් පමණ 30ක් විතර ඉක්මවා ගියාට පස්සේ. ඊට පෙර රහත් තුනා මාර්ගඵල ලැබුව හැම දෙයක්ම වුණානේ. එහෙනම් සතර සතිපට්ඨාන කියන්නේ එකම මාර්ගය නේද? ඊට පෙර හිටපු කට්ටියට කාටවත් රහත් වෙන්න බෑ. ඔය තමයි කියන්නේ භාෂාව පරිවර්තනය කළා හරියන්නේ අර්ථය පරිවර්තනය කරන්න ඕන කියන එක. හොඳටම තේරෙනවා සාමාන්‍යයෙන් ඔය දැන් ජංගම දුරකථන වල තියෙනවනේ Google Translate කියලා. ඕකේ ඉංග්‍රීසි එකක් සිංහලට දැම්මොත් අර සිංහල එකක් ඉංග්‍රීසි කවියක් දැම්මොත් එම ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ඕක. එතකොට වචනේ පරිවර්තනය කරාට පස්සේ මොකද වෙන්නේ? කිසිම හරි අදහසක් හොයා ගන්න බැරි වෙන වැරදි අදහස් එන්නේ. අර්ථය පරිවර්තනය කරන්න ඕන. ඉංග්‍රීසි කවියක් සිංහලට දාන්න අර්ථයයි පරිවර්තන වචනේ නෙවෙයි. වචනේ පරිවර්තනය කරාට පස්සේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. ඔන්න වගේම තමයි පාලි භාෂාව සිංහලට පරිවර්තනය කළා හරියන්නේ ඒක අර්ථය පරිවර්තනය කරනවා. නැත්තම් එකම මාර්ගය කියාට පස්සේ වෙන මාර්ගයක් නැති වෙනවනේ ඊට පස්සේ. ඊට කලින් රහත් උනේ කොහොමද එහෙනම්? ඒ කියන්නේ කලිනුත් සතර සතිපට්ඨානෙ වැඩිලා තියෙනවා කියන එක. දේශනා නොකරට සතරපත් පට්ඨාන ටිකක් ගැඹුරුයි කියලානේ පෙන්නන්නේ. දැන් අර කාලාමයේ ටිකක් බුද්ධිමත් කොටසක් විදිහට තමයි හඳුන්වන්නේ. එහෙනම් ඊට පෙර තිබුණ ධර්මපරයයන් වලින් මේ සතර සතිපට්ඨානෙත් වැඩිලා තියෙනවා. මේක එකම මාර්ගය නෙවෙයි එක මාර්ගයක්. අනිත්වත් හරි. ඊළඟ මේ සතර සතිපට්ඨානය කියන එක ගත්තට පස්සේ ඒකේ සරලාර්ථය ගත්තොත් එimhe සතරක් සතිපට්ඨානෙ. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටවනවා කියන එක. සතරක් වූ සිහිය පිහිටීම ආකාර හතර.
ඊට පස්සේ මේක ගැන තියෙන වැරදි අර්ථය තමයි මේක හතරම වඩන්න ඕන කියලා තියෙනවා. කායානුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා කියන අතර ගත්තට පස්සේ මේ හතරම වඩන්න ඕන කියන එක තමයි කල්පනා කරන්නේ. නේ හතරම වඩන්න ඕනේ නැහැ. ඕකේ තේරුම් ගන්න පුළුවන් කෙනාට එකක් වැඩුවත් ඇති. දැන් කායානුපස්සනාව නම් සාමාන්‍යයෙන් ඒකේ මුලින්ම කරලා තියෙන්නේ අවබෝධයක් නැති කෙනාට, සාමාන්‍යයෙන් කිසිම අවබෝධයක් නැති කෙනාට මුලින්ම කායික ඉරියව් සම්බන්ධයෙන්, ඉරියාපතේ සම්බන්ධයෙන්, අසුභය සම්බන්ධයෙන් ආදී දේවල් කරලා මූලික හිත පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න. නැත්නම් මේ හිත එකක තැනක තියාගන්න උත්සාහයක් ලබා දෙන එක. මේක හැමෝම කරන්න ඕන එකක් එහෙම නෙවෙයි. මේ මූලික අධීර කියන එක. කිසිම අවබෝධයක් නැති පුද්ගලෙක් මූලික අවබෝධයට ගන්න එක තමයි ඔක් කරලා තියෙන්නේ. සතිපත් මේ ආනාපානසතිය තියෙන්නේ ඒකම තමයි මූලික. හුස්ම රැල්ල පිළිබඳ බලන් ඉන්නවා කියලා කියන්නේ. මොකද හිත සම්බන්ධයෙන් අවබෝධයක් නැති කෙනා, හිත වැඩ කරන ආකාරය ගැන අවබෝධයක් නැති කෙනා මොකද කරන්නේ? එයාට එකපාරට කියවට බෑ ඒක කරන්න. එහෙනම් මුලින් ඒක අරමුණක් ඔස්සේ ඒක වඩලා අර හිතේ ස්වභාවය පිළිබඳ, හිතේ ඒකාග්‍රතාවය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕන මුලින්ම. මේ හැමෝටම කරන්න එකක් නෙවෙයි. අවබෝධය නැති කට්ටියට තියෙන එකක් මේ. ඒකට කායානුපස්සනාව එක එක ප්‍රතිපදාවන් පෙන්නනවා. ඒක වැඩුවා කියලා නිවන් දකින්න හැම බෑ. සාව කායානුපස්සනාව කියන්නේ කය කියන එකට ශරීරය විතරක් නේ කය කියලා කියන්නේ. කාය කියලාත් තියෙනවනේ. රූප කාය, වේදනා කාය, සංඥා කාය. දැන් සත්තට්ඨාන කුසල සූත්‍රය බලන්නකෝ. සත්තට්ඨාන කුසල සූත්‍රයේදී පැහැදිලිවම තියෙනවා කාය කියන වචනේ. කාය කියන්නේ එහෙනම් කය නෙමෙයි. ස්කන්ධේ ගොඩක් කියන එක. කාය ගතා සති කියලා ගත්තට පස්සේ මේ කය අනුපවත්තන සිය සිංහල පරිවර්තනයේ තියෙන්නේ. ඒ ශරීරය දිහා බලන ශරීරය අනුපවත්තන සිය කියලා තමයි ගන්නෙ. සම්පූර්ණ වැරදි. කාය කියන්නේ කයට ශරීරයට විතරක් නෙවෙයි ස්කන්ධයටත් කියනවා. රූපස්කන්ධ, ශබ්දස්කන්ධ මේ විදිහට තියෙනවා. එහෙනම් සතිපට්ඨානයේදී වේදනානුපස්සනාව බලන්න. වේදනානුව බලන්න කියන කෙන තියෙන්නේ. හටගන්න වේදනාව විදර්ශනා කරන ආකාරය. වේදනාව විදර්ශනා කරොත් වේදනානුපස්සනාව තියෙනවා නම් ඊළඟ එකක්වත් ඕනේ නැහැ. එයාට ඒක අවබෝධ කරගන්න පුළුවන්. වේදනානුපස්සනාවත් වල චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවත් වඩන්න ඕනේ නැහැ. වේදනාව දකින්න පුළුවන් නම් Tamanට හටගන්න වේදනාව. සැප දුක් උපේක්ෂාද ඒක ඇලීම ගැටීම ඇති වෙන්නේ කොහොමද? ඇලීම ගැටීම දුරු කරගන්නේ කොහොමද? වේදනාවනෝ දකින්න පුළුවන්. Tamanට වේදනාව ඔස්සේ දකින්න පුළුවන්. අනිත් මොකක්වත් උන්නේ වේදනාව ඔස්සේ සතිපට්ඨාන වලලා නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න පුළුවන්. චිත්තානුපස්සනාව ගත්තොත් එම චිත්තානුපස්සනාව තියෙන මොකද්ද? මේ හිතේ ඇති වෙන සිතුවිලි අනුව හිත බෙදලා තියෙන කොටස් කීපයකට. 16කට වගේ ප්‍රමාණයකට. සරාගං චිත්තං, විරාගං චිත්තං ඔය වගේ තියෙනවනේ. කියන්නේ හිතේ තියෙන ඇති වෙන සිතුවිලි අනුව යහපත් පැත්ත සහ අයහපත් පැත්ත විදිහට ආකාර කීපයකට බෙදලා තියෙනවා. එතකොට හිත අනුව දකින්න වාසය කරන්න පුළුවන් නම් මේ පුද්ගලයාට. මේ හිත කියලා කියන්නේ ස්කන්ධ පහක්නේ. එතකොට මේ හට ගන්නව ස්කන්ධ පංච කියන්නේ හට තියෙන්නේ මොකක්ද? බහැර කළ යුක්තක්ද වැඩි යුක්තක්ද? මේ විදිහට තේරුම් ගන්න පුළුවන් නම් මොකද්ද වෙන්නේ? ඒ පුද්ගලයාට චිත්තානුපස්සනාව ඔස්සේ හට ගන්නව අකුසල් බහැර කරන්නත් කුසල් වඩන්නත් කරන්න පුළුවන්. වෙන මොකක්වත් ඕනේ නැහැ එතකොට. හතරම ඕනේ නැහැ. චිත්තානුපස්සනාව විතරක් ඇති. හිතානුව දකිමින් හිතේ ස්වභාවය දකිමින් වාසය කරනවා කියන එක. හිතේ ස්වභාවය කියන්නේ ඔය කෙලෙස්නේ හටගන්න කෙලෙස් මොන වගේද? කෙලෙස් බහැර කරන්න ඕනද වඩන්න ඕනේ මොකද්ද තියෙන්නේ කියන එක දකිමින් වාසය කරනවා කියන එක. ඊළඟට තියෙනවා ධම්මානුපස්සනාව කියලා. වරණ ධම්මානුපස්සනාව කියලා තායි මොකද්ද තියෙන්නේ? නීවරණ පබ්බේ කියලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ක්‍රමයේ තියෙනවා. බොජ්ජංග ක්‍රමයේ තියෙනවා. බලන්න ඒ ක්‍රමනේ තියෙන ආයෙත් එතන තියෙන්නේ මොකද්ද? අර එක එක පරයයන් එක තැනකට ගොනු කරලා තියෙනවා. ධම්මානුපස්සනාවත් ආයෙත් ඔක්කොම වඩන දෙයක් නෑ. ආයෙත් එක පරයයක් තේරුම් ගන්න වැඩුවොත් එimhe ආයෙ කායානුපස්සනාවනෙත් නෑ, වේදනානුපස්සනාවනෙත් නෑ, චිත්තානුපස්සනාවනෙත් නෑ. ධම්මානුපස්සනාවේ එක පරයයෙන් ඒ පරයය ඔක්කොම ඕනෙත් නෑ. එක පරයයක් ඔස්සේ වඩලා තේරුම් ගත්තා නම් කේස් බහැර කරන ක්‍රමය සහ කුසලයන් වඩන ක්‍රමය යයි නිවන් මාර්ගෙත් තමයි වඩන්නේ. දැන් සතිපට්ඨානය කියන්නේ හතරම වඩන්න තියෙන එකක් නෙවෙයි. තේරුම් අරන් එකක් වඩන්න තියෙන එකක්. එකක් වැඩුණා නම් අනිත් හතරම වැඩෙනවා. බලන්න දෙයක් නැහැ. එකක් වඩනකොට ඊටු ටික ඔක්කොම වැඩෙනවා. ඔය ගෝරේකුගේ
ගුරුවරයෙක් සහ ගෝලයෙක් අතර තියෙන සංවාදයක් පිළිබඳව තියෙනවා. ඒක තියෙන්නේ ගුරුවරයා කියන සතිපට්ඨානෙ හතරම වඩන්න ඕන කියලා, ගෝලයා කියන්නේ එකයි වඩන්න ඕන කියලා. ඉතින් මොකද වෙන්නේ, එක දවසක් මේ ගුරුවරයා බැරි පහසු වෙන්න නානලින්දකාවට ගියාට පස්සේ මෙයා බාල්දියෙන් වතුර ඇදලා උඩට අරන් නාන්න හදනකොට මෙයාට කල්පනා වෙනවා මේ හතරක් වුණාට හතරක් නෙවෙයි එකක් වැඩන්න තියෙන, එකක් වැඩුවොත් ඇති කියලා. අවසානයේ තියෙනවා ගුරුවරයා ගෝලයාගේ අදහස් පිළිගත්තා කියන එක. කියන්නේ සියල්ලම වැඩි යුතු නැහැ. ප්‍රතිපත්තන එකයි. සිහිය පිහිටවන්න ඕන කොතනද? ඇවිදිනවාට කනවා බොනවා යනවා කියලා ඉරියව් වල නෙවෙයි සිහිය පිහිටවන්න ඕන. ඇතිවන අකුසල දහම් දැකීමට තමයි සිහිය පිහිටවන්න ඕන. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. ඒකට තමයි සිහිය පිහිටවන්න ඕන. දෙවෙනි එක තියෙනවා සතර ඉර්ධිපාද. සතර සම්මප්පදාන වීර මම මෙතනදී අතාරින්න අපි අන්තිමට එක බලමු. සතර ඉර්ධිපාද. ඉර්ධිපාද කියලා කියන්නේ සාමාන්‍යයෙන් අරමුණකට යන්න තියෙන බලවත් උවමනාව, නැත්තම් යන්න උදව් කරන දෙයක්. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. ඒ අරමුණට යාමේ බලවත් කැමැත්තක් තියෙන්න ඕන. දැන් ස්වභාවය තමයි පුරුද්ද තමයි ස්වභාවයෙන්ම සත්වයක් කියන පුද්ගලයා අකුසල පැත්තට බරයි. එහෙනම් කුසල පැත්තට යහපත් පැත්තට නම් ඡන්දයක්, බලවත් ඡන්දයක් තියෙන, කැමැත්තක් තියෙන්න ඕන. චිත්ත හිතයම් එකඟ භාවයක්, සමාධිමත් භාවයක් තියෙනවා. වීරයක් තියෙනවා. විමර්ශා ප්‍රඥාවක් තියෙනවා. දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත්තත් අවසානයේ ආයේ එකතු කරාට පස්සේ ඕක එන්නේ සිහිය, වීරිය, ප්‍රඥාව, ශ්‍රද්ධාව, සමාධිය, ඔන්න ඔයගේ කාරණා කීපයක් තමයි ආයේ කොටස් වලට බෙදලා ගියද. එකම කොටස් තමයි ආයේ බෙදලා තියෙන එක තැන අනුව. ඒක අනුවත් තේරුම් ගන්නකෝ. කියන්නේ මේ එකම තමයි එක විදිහට පැහැදිලි වෙන්නේ මෙතනදී. දැන් එක තැනක තියෙන ඉන්ද්‍රිය ධර්ම ආයේ බල ධර්ම තියෙන එකමනේ තියෙන්නේ. ඒ ක්‍රමානුකූල වැඩෙන විදිහක් පෙන්වන්නේ. දැන් මෙතන සාක්ෂාත් වෙනවා නැත්තම් පැහැදිලි වෙනවා ඔබට. ඔක්කොම වඩන්න දෙයක් නෑ. එකක් තේරුම් අරන් වැඩුණා ආයෙත් එකම තමයි තියෙන්නේ. සිහිය, වීර, ප්‍රඥා කියන තුන තේරුම් ගන්න හරියට වැඩුවොත් එහෙම ආයෙත් මේ ඔක්කොම වැඩෙනවා. 아무තේ වෙන වඩන්න දෙයක් නැහැ. එහෙනම් අරමුණට යන්න තියෙන බලවත් කැමැත්ත, ඒකට තියෙන ආසාව, ඒකට තියෙන වීරිය, ඒකට තියෙන ප්‍රඥාව යොදවන මෙන්න මේ කියන ඡන්දචිත්ත විරිය විමර්ශා කියන කාරණා හතරත් එතකොට නිවන් දැකීම පිණිස බලපාන හේතුවක් වෙනවා. දැන් මේවට තව විස්තර කරන්න පුළුවන්. ඒ වුණාට අපිට අදාළ කාරණාවට විස්තර කරන්න පොඩ්ඩක් කාලය ඉතුරු කර ගන්න ඕනේ. එහෙනම් අපි මූලික හැඳින්වීමක් විතරයි මේ අවස්ථාවේදී කරන්නේ මේ අනිත් කාරණා පිළිබඳව. ඊළඟට තියෙනවා පංච ඉන්ද්‍රිය, පංච බල කියලා දෙකක් එකටම තියෙනවා. මුලින් ඉන්ද්‍රිය ධර්මයක් වෙනවා, ඊළඟට බල ධර්මයක් වෙනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ධර්මයට වෙන විස්තර තියෙන අයවා මෙතනදී පැහැදිලි කරන්න බෑ. අපි පොදු එකක් වශයෙන් ගත්තොත් එහෙම කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියන ටිකක් බලය අඩුයි කියන එක. බල ධර්මයක් වුණාට පස්සේ ඒක ටිකක් බලය වැඩිලා තියෙනවා. මේ ඉන්ද්‍රියක් වශයෙන් බලයක් වශයෙන් මේක වැඩ කරන්නේ මොකද? ඡන්ද චිත්ත විරිය මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ කාරණා පහ කෙලස් ෂේ කරන්න, කෙලස් බැහැර කරන්න, දුරු කරන්න තමයි ඉන්ද්‍රියක් විදිහට බලයක් විදිහට වැඩ කරන්නේ. දෙබ අත ඉන්ද්‍රියක් නේ. උඩ අත උදව් කරනවා මොකටද? දෙයක් අල්ල ගන්න, දෙයක් අරන් යන්න, දෙයක් උස්සන් ඉන්න, තල්ලු කරන්න. මේ ඉන්ද්‍රියක් විදිහට වැඩ කරනවා. ඒක දිගෙන් දිගටම වැඩුවට පස්සේ මේ කාරණා ඉන්ද්‍රිය ධර්මයන් වැඩුවට පස්සේ මොකද ඒක බලයක් බවට පත් වෙනවා. හරියට නිකන් අපි හිතමු දැන් මේ මේසේ තියෙනවා මම බය නැත්තෙන් බලයක් යොදවලා මේසේ පෙරලනවා. අලියෙක් එනවා අලියා බලයක් යොදවලා ගහක් පෙරලනවා, ගයක් පෙරලනවා, බිත්තියක් පෙරලා දානවා. දැන් බලයක් යොදවලා. ඒ වගේ තමයි කෙලස් ඇති වෙනකොට ඒවා පෙරලා දාන්න, අයින් කරලා දාන්න, දුරු කරලා දාන්න. ඒකට අහු වෙන්නේ නැතු වෙන මේක උදව්පකාර වෙනවා. ඒතර මේක ඉන්ද්‍රියක් විදිහට වැඩ කරනවා. තව ටිකක් වෙනාට පස්සේ බලයක් බවට පත් වෙනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන එක. ඊළඟට මොකද වෙන්නේ?
මේ කාරණා ටිකම දැන් මේ එකම තමයි කරකෙන්නේ. සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව, සිහිය ඕ වගේ කාරණා තමයි දැන් මේ හැමතැනම සත්‍යස්පෝතිපාක්ෂි ධර්ම වල තියෙන්නේ. මේක තවදුරටත් වර්ධනය වෙනවා. මේ ක්‍රමානුකූල වර්ධනයක් වගේ තියෙන මේ එන්න වැඩෙනවා. කියන්නේ ඔක්කොම වඩන්න ඕනේ නෙවෙයි හැබැයි. ක්‍රමානුකූල බලවත් භාවයට පත් එකක් මේ පෙන්නන්නේ. මේක අංගානුවනේ පිළිගස්සලා තියෙන්නේ. ඊට දෙනවා සත්ත බොජ්ජංග. මේ සත්ත බොජ්ජංග කියලා ගත්තොත් එහෙනම් මේ බොජ්ජංග වල කොටස් දෙකක් තියෙනවා. ශාසනය ඇතුලේ බුදුදහම ඇතුලේ බුදුහාමුදුරු දේශනා කරපු බොජ්ජංග ධර්මතාවයන් තියෙනවා. ශාසනයෙන් පිට තියෙන බොජ්ජංග ධර්මතාවයන්ුත් තියෙනවා. මේ ශාසනය ඇතුලේ තියෙන බොජ්ජංග ධර්මතාවල විශේෂ ලක්ෂණ කීපයක් පෙන්වනවා. විවේක නිස්චිතං, විරාග නිස්චිතං, නිරෝධ නිස්චිතං, වස්සග්ග පරිණාමීන. මේ ගුණ වලින් යුක්ත වෙන්න ඕන මේ සත්‍ය බොජ්ජංගය. විවේකය ඇසුරු කරලා තියෙන්න ඕන. නොයල්ම ඇසුරු කරලා තියෙන්න ඕන. විරාග නිස්චිත, නිරෝධ දුරු කිරීම ඇසුරු කරලා තියෙන්න ඕන. වස්සග්ග පරිණාමීන කියන්නේ නිවන දක්වා අරන් යන්න ඕන. නිවනට යොමු වෙලා තියෙන්න ඕන. නිවන පැත්තට යොමු කරවන්න ඕන. දැන් වෙන ශාසනවල තියෙන බොජ්ජංග ධර්මතාවන් එහෙම යොමු කරවන්නේ නැහැ. කෙලස් බැහැර කරන්න, ඇලීමෙන් දුරු වෙන්න, නිවනට යොමු කරවන්න සූදානම් දේවල් නෙවෙයි. මොකද ධර්මයේ දැනගරනේ වඩන්නේ. ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයක් ඇති උනේ මේ ධර්මතාවයන් වඩන්නේ. පු탁ජන භාවය තුළ ඉඳන් මොකක් හරි කල්ලා වඩන්නේ. සහ නිවැරදි ආකාරයෙන් බොජ්ජංග වලට ආයිත් ඒකේ පළවෙනි තුන වඩනකොට බලන්න පළවෙනි තුන මොකක්ද කියලා බොජ්ජංග වල තියෙන. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ. ආයෙ මොකද්ද තියෙන්නේ? සිහියයි, ප්‍රඥාවයි, වීරියයි. ආයෙත් ඒකමනේ තියෙන බලන්න. දැන් අපිට නැවත පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. මොකක්ද මේ ඔක්කොම එකම තැන කරකෙන්නේ ඔය. බුදුහාඳුර එකම කාරණාවක් තමයි එක එක විදිහට පැහැදිලි කරලා තියෙන්නේ. එකයි කෝක වැඩුවත් හරි කියලා කියන්නේ. කොහෙන් වැඩුවත් එක හරියට හම්බ වෙනවා කියලා කියන්නේ. හරියට වඩනවා නම් මොකක් වැඩුවත් හරි. ඇති එකක් වැඩුවොත් එහෙම. එතකොට යමෙක් සිහිය, වීර, ප්‍රඥා එහෙම නැත්නම් සති සම්බොජ්ජංගේ, ධම්මිකේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ වඩනකොට ඒ පුද්ගලයාට අමුතුවෙන් ඊළඟ බොජ්ජංග ටික වඩන්න දෙයක් නේවා ලැබෙන දේවල්. මේ සතිය, වීර, ප්‍රඥාව කියන එක වඩනකොට ඒක භාවිතා කරලා මෙයා කෙලෙස් බැහැර කරමින් වාසය කරනකොට මොකද වෙන්නේ? මෙයාට පීති සම්බොජ්ජංගේ ප්‍රීතියක් පහළ වෙනවා. චිත්ත ප්‍රීතිය. නිරාමී සුවයක් හැට ගන්නවා. ඒක බලෙන් ලබන එකක් නෙවෙයි. අර කෙලෙස් බැහැර කරනකොට හම්බ වෙන දෙයක්. පස්සද්ධියක් හම්බ වෙනවා. පසය සම්බොජ්ජංගේ පහළ වෙනවා. පීති ප්‍රමාදයක්, සතුටක්, සැහැල්ලු භාවයක් තියෙනවා. සමාධි සම්බොජ්ජංගේ හම්බ වෙනවා. ඒ කියන්නේ මොකක්ද? කෙලෙස් බැහැර කරනකොට සමාධිය හම්බ වෙනවා. ආර්ය සමාධිය ඒක. ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ සම්මා සමාධිය හම්බ වෙනවා. මිච්ඡා සමාධිය නෙවෙයි. ඒ තුල ඒ ලැබීම තුල මොකද වෙන්නේ? මේ පුද්ගලයාගේ උපේක්ෂා සම්බොජ්ජංගය. ඇලීමෙන් ගැටීමෙන් තොර විදර්ශනා උපේක්ෂාවට පත් වෙනවා. එතකොට බාහිරින් මොන අරමුණු ආවත් ඇලීමක්, ගැටීමක්, මුලාවීමක් නැහැ. හටගන්නේ විදර්ශනා උපේක්ෂාවක්. අපි ආරෂ්ඨාංගික මාර්ගේ බැලුවොත් එමේ ළඟට. ඒක කොහොමද තින්නේ? සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. හැබැයි අවාසනාවට මොකක්ද තියෙන්නේ? අපේ කරලා තියෙනවා වැරද්දක්. ත්‍රිශික්ෂාවට මේ ගලපලා සීල සමාධි ප්‍රඥා කියලා දාලා මොකද කරලා තියෙන්නේ? සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය මුලින් ගලවලා අගෙන් හයි කරලා තියෙනවා. ඒතර සීලයෙන් පටන් ගන්නෙ. සීලය කියලා ගන්න පංචශීල, අටශීල, දසශීල ඔය ටික අරන් කය වචනය සංවර කරනවා. ඊළඟට මොකද කරන්නේ? සමාධිය වඩලා හිත සංවර කරගන්නවා. ඊට පස්සේ ප්‍රඥාවෙන් තමයි යථාර්ථය දකින්නේ. නෑ. ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන විදිහට පටන් ගන්න සම්මා දිට්ඨිය ප්‍රඥාවේ. ප්‍රඥා සීල සමාධියක. සීල සමාධි ප්‍රඥා නෙවෙයි. ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තාට පස්සේ තමයි සීලය වඩන්න පුළුවන්. ඒක ආර්ය සීලය. ආර්යකාන්ත සීලය. නිකන් සීලය නෙවෙයි. ස්කන්ධ පහ සංවර කිරීමේ සීලය. සමාධිය ආර්ය සමාධිය. මිච්ඡා සමාධිය නෙවෙයි. ඒතකොට සම්මා වායාමයේ සම්මා සතියයි ප්‍රඥා වැඩෙනකොට සම්මා දිට්ඨිය යම් තැනක තියෙනවා නම් එතන අනිවාර්යයෙන්ම සම්මා වායාමයක් තියෙනවා, සම්මා සතියක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව තියෙන තැන අනිවාර්යයෙන්ම සිහියක් තියෙන්න ඕන, වීරියක් තියෙන්න ඕන. දැන් මතක් කරගන්න. සත්ත බොජ්ජංග වල මොකද්ද මුලින් තියෙන්නේ? සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ. තුනම එකනේ තියෙන්නේ. මේ තුන හැමතැනම එක ළඟින් තියෙන. හැමොත් මේ එකක් තිබුණොත් අනිත් දෙකක් තියෙනවා, එකක් නැත්නම් අනිත් දෙකක් නැහැ. තුනම එකට තියෙන හැම වෙලාවෙම.
සිහියෙන් කරන්නේ දකින්න එක කෙලෙස්, ප්‍රඥාවෙන් කරන්නේ විශ්ලේෂණය කරන එක, වීරයෙන් කරන්නේ බැහැර කරන එක හෝ වඩන එක. දෙපැත්තටම තියෙනවා. එහෙනම් සීල සමාධි ප්‍රඥා නෙවෙයි ප්‍රඥාවෙන් පටන් ගන්න. තියෙන විදිහ මෙහෙම තමයි තියෙන්නේ. ඔය සීල සමාධි ප්‍රඥා හොඳ අනාගතේ නිවන් දකින්න. වර්තමාන මොහොතේ නම් ප්‍රඥාව ලබන්න ඕනේ. අයියේ ප්‍රඥාවෙන් තමයි දෘෂ්ටි කඩන්නේ. දෘෂ්ටි කඩන්න නැතුව කොහොමද සීලය ආරක්ෂා නාරකාන් සීල රකින්නේ? දැන් සමාධි පරිස්කාර සූත්‍රය, මහා චත්තාය සූත්‍රය බැලුවොත් එහෙම පෙන්නනවා ලෞකික ප්‍රතිපදාවකුත් වෙනවා, ලෝකෝත්තර ප්‍රතිපදාවකුත් වෙනවා. මේ ලෝකෝත්තර ප්‍රතිපදාව අපි දකින්න ඕන. ලෞකික එක නෙවෙයි. සීල සමාධි ප්‍රඥා කියන්නේ ලෞකික එක. ඒක අනාගතේ නිවන් දකින්න හොඳයි. වර්තමානයේ මේ මොහොතේ නිවන් දකින්න නම් ප්‍රඥා සීල සමාධි කියන නිවැරදි ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන. සමාධි පරිස්කාර සූත්‍රය මොකද්ද බලන්නේ? නිවැරදි සමාධියට අවශ්‍ය වෙන පිරිකර. එහෙම නැත්නම් අවශ්‍ය දේවල් මොනවද කියලා පැහැදිලි කරලා සම්මා දිට්ඨිය ඉඳන් වඩාගෙන එනකොට තමයි සම්මා සමාධිය හම්බෙන එක. බලෙන් ලැබෙන එකක් නෙවෙයි. සම්මා සමාධිය හම්බෙන එකක්. නිවැරදි ධර්ම මාර්ගයේ වඩනකොට සම්මා සමාධිය ඉබේම ලැබෙනවා කෙනෙකුට. අමුතුවෙන් වඩන්න දෙයක් නැහැ. දැන් මේ කාරණා පිළිබඳ කෙටි හැඳින්වීමක් ඔබට මතක් කිරීමක් කරේ 30 ඔක්කොම පිළිබඳව. වෙන වෙන පැහැදිලි කරන්න ගියොත් මේවා වෙන වෙනම පැය අරන් පැහැදිලි කරන්න ඕන කාරණා. මම මූලික හැඳින්වීමක් විදිහට ඔබට මේ කාරණා පිළිබඳ කීපේ පැහැදිලි කරේ. මොකද අපිට අවශ්‍ය එක පැහැදිලි කරන්න යම් කාල වේලාවක් ඕන අපිට. මොකද්ද අපි මාතෘකා කරේ? සතර සම්මප්පදන් නීරය. මේ ප්‍රධාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මොකද්ද පැහැදිලි කරන්නේ? චත්තාරිමානි භික්ඛවේ සම්මප්පදාන. මහණනි මේ සම්මප්පදාන හතරක් තියෙනවා. කතමේ චත්තාර මොකද්ද මේ හතර? uppannānaṁ අකුසලානං පාපකානං ධම්මානං චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අපි දෙකම එකට නම් බලමු. uppannānaṁ අකුසලානං ධම්මානං පහානාය. anuppannānaṁ අකුසලානං ධම්මානං අනුප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. මේ කාරණා ටිකක් වැදගත්. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උපන්න කුසල් දුරු කිරීමට සහ නූපන්න කුසල් නූපද වීමට. ඔක්කොම කලින් මුලින්ම තේරුම් ගන්න උපන්න කුසල් කියලා කියන්නේ පව් කියන එක නෙවෙයි. නූපන්නව කුසල් කියලා කියන්නේ පින් කියන එක එහෙම නෙවෙයි. මෙතන කුසල කියලා කියන්නේ පින් පව් කියන එක කියලා ගන්න එපා. මම ඊට පෙර මේ නාලිකාවෙත් වෙනත් තැන්වලත් පැහැදිලි කරලා දීලා තියෙනවා ඔබට පින් පව් කුසල කියන්නේ එකක් නේ දෙකක් කියන කාරණා. පැහැදිලිවම දෙකක් ඒක. ඒක දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා තියෙනවා ත්‍රිපිටකයේ තියෙන කරුණු අනුව පුටා දක්වමින්. ඒතර පින් පව් කියන එක අතාරින්න මෙතන කුසල කියනකොට. කුසල මූල වලට මතක් වෙනවනේ. ඒතර කුසල මූල ගත්තට පස්සේ ලෝභ දේශ මොහ අකුසල මූල බවට පත් වෙනවා. අලෝභ දේශ මොහ කුසල මූල බවට පත් වෙනවා. සහ කුසල් කරනවා කියලා වෙනම කරන්න එකක් නැහැ. අකුසලයෙන් වෙන්නීම දස අකුසලයෙන් වෙන්නීම දස කුසලය. එහෙමනේ තියෙන්නේ. පානාතිපාතා පටිවිරතෝ හෝති. නැත්තම් වේරමණී. ප්‍රාණඝාතයෙන් වෙන්නීම, අදත්තා දානෙන් වෙන්නීම, කාමීත්‍යාචාරයෙන් වෙන්වීම. මෙහෙමනේ තියෙන්නේ. කුසල් කරනවා කියලා වෙනම කරන්න එකක් නැහැ. දැන් පින් කරනවා කියලා වෙන එකක් තියෙනවනේ. සහ පින කොහෙද තියෙන්නේ? අවිද්‍යාපච්චා සංඛාරා. සංඛාරවල තියෙන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනඤ්ඤප්ප සංඛාර. පිනුත් පවුත් ධානත් ඔක්කොම අවිද්‍යාව තුළ. අවිද්‍යාපච්චා සංඛාර පින් වෙන්න විදිහක් නේ. කුසල් වෙන්න විදිහක් නෑනේ. කුසල් කියන්නේ කෙලස් ඡය කරනවා කියන එක. පින් කරනවා කියන්නේ කෙලස් ඡය කරනවා නෙවෙයි. අනාගත සැප විපාකයක් ලබා දෙන්න මාර්ගයක් හදනවා කියන සංඛාර රැස් කිරීමක් ඒක. එන එක දෙකක්. ඒක වෙන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් මෙතන පැහැදිලි කරන එක හොයාගෙන සවන් දෙන්න නැති කෙනෙක් ඉන්නවා නම් සවන් දෙන්න. මේ ප්‍රඥා ටීවී නාලිකාවේ වෙනම දේශනාවක් අතන අවුරුද්දකට විතර කලින්. එහෙනම් පින්පව් කතාව අතහරින්න අමතක කරලා දාන්න. කුසල කියන එක ගන්න.
දැන් මෙතන මුලින්ම තියෙනවා උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න ඕන, නූපන්නා වූ අකුසල් නූපදවන්න ඕන. එතකොට අලුතෙන් හටගත්ත නැති අකුසල් හටගන්න දෙන්න හොඳත් නැහැ, හටගත්ත අකුසල් වැඩෙන්න දෙන්න හොඳත් නැහැ, බැහැර කරන්නත් ඕන. එහෙනම් මුලින්ම කරන්න ඕන මොකක්ද? නූපන්නා වූ අකුසල් නූපදවන්න ඕන. ඒක නිකන් කරන්න බෑ. අන්න ධර්මයේ දැන් තේරෙන්න ඕන. මුලින් බණ අහලා තේරුණා කියන්නේ දැන් හරි. දැන් කරන වැඩේ දැන් මේ තියෙන්නේ. මේ විදර්ශනාවනේ මේ වඩන්නේ මෙතනදී. දැන් තියෙනවා ප්‍රහාණය කරලා වැඩක් වෙන්නේ නැහැ නේ. අලුතෙන් හැදෙනවනම්. එහෙනම් මුලින්ම කරන්න ඕන මොකද්ද? අලුතෙන් එන්න දෙන්නේ නැතුව ඉන්න ඕන. තියෙනේවත් බැහැර කරන්න ඕන. එතකොට දැන් සමත භාවනා වඩන කට්ටිය මොකද කරන්නේ? බලෙන් කාරෙන් යට කරාට පස්සේ මොකද අලුතෙන් වර්ධනය වෙන්නේ. හැබැයි තියෙනවා ප්‍රහාණය වෙන්නේ එහෙමම තියෙනවා. මෙතනදී මොකද්ද වෙන්නේ? මුලින්ම මේ පුද්ගලයා කරනවා අලුතෙන් වර්ධනය වෙන්න දෙන්නේ නැහැ අකුසල්. ඒ කියන්නේ අලුතෙන් ලෝභ දේශ මොහ වැඩෙන්න දෙන්නේ නැහැ. තියෙන ලෝභ දේශ මොහ ෂේ කරනවා. මේක එකපාර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මම මෙහෙම කීවට ක්‍රමානුකූලව කරන්න තියෙන එකක් මෙතන තියෙන්නේ. නැත්තම් 100%ක් නවත්තනවා යම් මට්ටමකට පාලනය කිරීමක් කළා නවත්තන එකක් කරන්නේ. ඒකට මෙයාට තියෙන්න ඕන කියලා පෙන්නනවා උපන්නා වූ අකුසල් බැහැර කරන්නත් නූපන්නා වූ අකුසල් නූපදවා ඉන්න. චන්දං ජනේති. කැමැත්තක් තියෙන්න ඕන. මේක බැහැර කරන්න, ප්‍රහාණය කරන්න, නූපදවා ඉන්න කැමැත්තක් තියෙන්න ඕන. ආරම්භ කරනද කැමැත්තක් තියෙන්න ඕන. කැමැත්තක් නැතුව මොනවත් කරන්න බෑනේ. චන්දං ජනේති. එරඹෝ කැමැත්තක් තියෙන්න. වායමති. වායාමයේ සම්මා වායාමයේ කියලා කියන්නේ වෑයමක් තියෙන්න ඕන. උත්සාහ කිරීමක් තියෙන්න ඕන. විරියං ආරම්භති. වීර ආරම්භ කරපු වීරයක් තියෙන්න. පටන් ගත්තා වීයමක් තියෙන්න ඕන. චිත්තම් පක් ගන්නාති. සිත ඒ පැත්තට යොමු කරවලා තියෙන්න ඕන. පදහති. දැඩි උත්සාහයක් තියෙන්න ඕන ප්‍රහාණය කරන්න. දැඩි බැහැර කිරීමක් තියෙන්න ඕන. එනම් මේ උපන්නා වූ කුසල් බැහැර කිරීමට සහ නූපන්නා කුසල් නූපදා ඉඳීමට ඒ පිළිබඳ කැමැත්තක් තියෙන්න ඕන, උත්සාහයක් තියෙන්න ඕන, ආරම්භ වීරයක් තියෙන්න ඕන, හිත ඒ පැත්තට යොමු කරලා තියෙන්න ඕන, බැහැර කිරීමේ දැඩි පරිශ්‍රමයක් කරන්න ඕන, වීරයක් තියෙන්න ඕන මේ පුද්ගලයාට. එතකොට තියෙන ලෝභ දේශ මොහ රැස් වෙන්නේ සහ අලුතෙන් ලෝභ දේශ මොහ වර්ධනය වෙන්නේ. තියෙන ඒවා වර්ධනය වෙන නිසා අලුතෙන් රැස් වෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රිය පාවිච්චි කරලා අරමුණු ගන්නකොට. ඇලුනත් අකුසල් වැඩෙනවා, ගැටුනත් අකුසල් වැඩෙනවා, මුලා වුනත් අකුසල් වැඩෙනවා. එහෙනම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අනුව ගත්තට පස්සේ දැන් තමයි සිහිය වීරිය ආරම්භය ඔක්කොම ඕන වෙන්නේ. දැකීමේ හැකියාව තියෙන්න ඕනේ මෙතනදී. හටගත්තා වූ අකුසලයේ. දැන් සතිපට්ඨානෙත් මෙතෙන් උපකාරී වෙනවා කියලා ඕන ඔකට තමයි. එකක් විතරක් නෙවෙයි. වීරිය තිබ්බහම වීරිය විතරක් නෙවෙයි තියෙන අනිවාර්යයෙන්ම සතියක් තියෙනවා එතන. ප්‍රඥාවත් එතන තියෙනවා. ඒ තුල සමාධියත් ඇති වෙනවා. ප්‍රීතියත් ඇති වෙනවා. පස්සද්ධියත් ඇති වෙනවා ඒ තුල. දුරු කරාට පස්සේ. දැන් වීර විතරක් තිබිලා හරියන්නේ නැහැ. එතකොට අන්න අර සිහියෙන් දකින්න කරන්නේ ප්‍රඥාන් විශ්ලේෂණය කරන්නේ. දැන් මේක බැහැර කරන්න මෙයාට දැඩි කැමැත්තක්, උත්සාහයක්, පරිශ්‍රමයක් තියෙනවා. සිත ඒ පැත්තට යොමු කරලා තියෙන්නේ. ඒතකොට මේ පුද්ගලයා නිරන්තරයෙන් මේ ස්කන්ධ පහේ ක්‍රියාවලිය පිළිබඳව මෙයාට දැන් අවබෝධයක් තියෙනවා. මොකද දැන් මේ ක්‍රමානුකූලව නියත වශයෙන්ම මේක පටන් ගන්න සෝවන් වුණාට පස්සේ දැන් මෙයා මේක දන්නවා. දන්නවා නම් ඒ තුල මේ පුද්ගලයා මොකද කරන්නේ? දැන් තියෙන තත්ත්ව විපස්සති කියලා මේ පද්‍යකරවත්ත සූත්‍රය පෙන්නන අතීතං නාන්නාගමේ නප්පටිකං ඥානාගතං යදදීතං පහිනන්තං අපත්තං ඥානාගතං පච්චුප්පන්නං චිය ධම්මං තත්ත්ව විපස්සති. ඒතන විදර්ශනා කරන්න ඕන කියලා පෙන්නනවා. වෙනම නෙමෙයි. හටගත්තේ ලෝභයක්ද, ද්වේෂයක්ද, ඊර්ෂ්‍යාවක්ද, ක්‍රෝධයක්ද, මෝහයක්ද මොකද්ද? ඒ අවස්ථාවේ ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න එක තමයි භාවනාව කියලා කියන්නේ. නොකර ඉඳීම තමයි භාවනාව කියලා කියන්නේ. දැන් කරන්න වැඩක් නිල්ලන්නේ භාවනා කරනවා කියලා. භාවනා යනු නොකර ඉඳීමයි. කිරීමක් නෙමෙයි. දැන් කරලා තමයි වැඩේ වරද්දගෙන තියෙන්නේ. එනේන අරමුණට අහු වෙලා මුලා වෙලා ප්‍රතික්‍රියා දක්වනවා. හටගත් එකට. එක්ක සිතින්, එක්ක කයින්, එක්ක වචනේ.
තමන් දුර්වලයෙක් නම් ඒ වෙලාවේ වචනෙන්නේ මේ සිතින්නේ අදහස් දක්වන්නේ. ඒතර හිතනවා යම් අවස්ථාවක් ආවට පස්සේ යම් වෙලාවක් ආවට පස්සේ මෙහෙම කරමු කියන එක. නෑ. වාසනාවට අපේ සමාජයේ කට්ටිය මොකද භාවනා කරන්න වෙන වෙලාවක් තියෙනවා. මේ කට්ටියට භාවනා නැතුව ඉන්න වෙන වෙලාවක් තියෙනවා. නෑ. නිින්ද හැරුණ විට අනිත් හැම වෙලාවෙම භාවනාව වර්තමානයේ මේ මොහොතේදී. ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න ඕන. ගහන්න සිතුවිල්ල නම් තියෙන නොගහ ඉන්න ඕන. බයින සිතුවිල්ල නම් තියෙන නොබැන ඉන්න ඕන. ලබාගෙන සිතුවිල්ල නම් තියෙන නොගෙන ඉන්න ඕන. ඒක විරුද්ධාර්ථයෙන් කරන්න තියෙන්නේ. ඒක ලේසි එකක් නෙමෙයි. මොකද පුරු කරලානේ තියෙන ක්‍රමානුකූලව. ඒක අනිත් පැත්තට වඩන්න ඕන කියන්නේ අවබෝධය තියෙන්න ඕන කියන්නේ. මේක අවබෝධයෙන් යන්න ඕන ගමනක් යන්නේ මේක. නැත්තම් බලෙන් කරන්න ගියොත් මේක කරදරයක් වෙනවා, පීඩාවක් වෙනවා. දැන් දැඩි වීරයක් තියෙන්න ඕන කියන්නේ ඔන්නකට තමයි. වීරය පාවිච්චි කරන්නේ. යන්නේම අනිත් පැත්තට. ඇසෙන් කනෙන් නාසයෙන් මේ ඉන්ද්‍රයන්ගේ අරමුණ වෙනකොට යන්නේම වැරදි පැත්තට. දැන් වීරයෙන් තමයි මේක හරි පැත්තට ඇදගෙන යන්නේ දැක්කට පස්සේ. බලවත් වීරයක්, බලවත් උත්සාහයක් තියෙන්න ඕන කියන්නේ අන්න ඒකටයි. බලවත් වීරයක්, බලවත් උත්සාහයක් තියෙන පුද්ගලයාට මොකද වෙන්නේ? ක්‍රමානුකූලව මේක වර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකේ ඊළඟට පෙන්නනවා නූපන් කුසල් උපදවන්න මහන්සි වෙන්න ඕන. උපන් කුසල් වැඩි දියුණු භාවයට පත් කරන්න මහන්සි වෙන්න ඕන. ඇතර මේ ගත්තොත් මේක හතරක් තිබුණාට දෙකක් විදිහට තමයි ඉන්නේ. දැන් අකුසලයෙන් වෙන්නේම කුසලේ වාටපත් වෙනවා. අතන අකුසලයෙන් වෙන්නේම කොන කුසලයක් වැඩෙනවා මේ පුද්ගලයාගේ. ඒක අමුතුවෙන් වඩන්න දෙන එකක් නෙමෙයි. මේක ටිකක් ගැඹුරෙන් බැලුවොත් මෙන්න මේ නූපන් කුසල් උපදවනවා කියලා කියන්නේ නොතිබූ මාර්ගඵල උපදවනවා කියලා ගැඹුරු මාර්ථය ගත්තොත්. උපන් කුසල් වැඩි දියුණු කරනවා කියලා කියන්නේ තියෙන මාර්ගඵල වර්ධනය කරනවා කියන එක. යමෙක් එතකොට අකුසලයේ බැහැර කරනවා නම් කුසලයේ තමයි යාගේ වැඩෙන්නේ. දැන් දේශයේදී දේශ නොකිරීම තමයි මෛත්‍රී බාටපත්, අදේශේ බාටපත් වෙන්නේ. ලෝභයේදී ලෝභ නොකිරීම තමයි අලෝභේ බාටපත් වෙන්නේ. මෝහයේදී මෝහ නොකිරීම තමයි ප්‍රඥාව නැත්තම් අමෝහේ බාටපත් වෙන්නේ. එහෙනම් ඔබට සම්මප්පදන් වීර වඩනවා කියලා වෙනම හතරක් වඩන්න එකක් නැහැ. ඔබ උපන්නා වූ අකුසල් බැහැර කරනවා, නූපන්න කුසල් නුපදවන නම් ඔබගේ කුසල් වැඩෙනවා මේ මොහොත තුල. ඔබේ මාර්ගඵලයකට තමයි ළඟා වෙන්නේ. ඔබ තිබිච්ච මාර්ගඵල වර්ධනය කරන්නත් නොතිබූ මාර්ගඵල ලබා ගන්නත් තමයි උත්සාහ කරන්නේ. එහෙනම් ඔබ හොඳින් තේරුම් ගන්න ඕන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන ඔක්කොම ඕනෙත් නෑ, අනිත් පරයන් ඔක්කොම ඕනෙත් නෑ. මේ සම්‍යක් ප්‍රදාන වීර පරයය තේරුම් ගත්තත් ඇති. ඒක පරයයක් තේරුම් ගන්න වැඩුවත් හරි. හැබැයි මේකට තියෙනනේ බලවත් වීරයක් වඩන්න ඕන. බලවත් කැමැත්තක් තියෙන්න ඕන. අරමෝ වීරයක් තියෙන උත්සාහයක් තියෙන්න ඕන. හිත ඒ පැත්තට යොමු කරලා තියෙන්න ඕන. සහ ඒතන විදර්ශනා කරන්නත් ඕන. පස්සේ නෙවෙයි මේ මොහොතේදී. ඒකයි බලවත් එකක් තියෙන්න ඕන කියන්නේ අන්න ඒකයි. මොකද නින්ද හරුණු ඇමිත්තට සාමාන්‍යයෙන් වැඩිපුර අකුසල දහම් ඇති වෙන්න පුළුවන්. පරණ පුරුද්ද තියෙන්නේ ඒකට අහුවෙලා යන්න. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක ඇති වුණාට පස්සේ යන්න තියෙන මේ පැත්තට අහුවෙලා යන්න. හැබැයි මොකද්ද කරන්න තියෙනද? ආවට පස්සේ ඒකට අහුවෙලා යන්නේ මොකද්ද කියන එක. ඒක තමයි ප්‍රඥාවෙන් විශ්ලේෂණය කරනවා කියන්නේ කලින් තමන්ට යම් විශ්ලේෂණයක් කරලා බලන්න පුළුවන්. චින්තාමය ප්‍රඥාවෙන් කරන්නේ ඒක තමයි. විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් මම වැඩිපුර ඇති වෙන්නේ මොකද්ද? තමන් වැඩිපුර අහුවෙන්නේ මොන වගේ තැන්වලද? මොන වගේ එකක් තියෙන කියලා කලින් යම් අවබෝධයක් තියෙන ප්‍රඥාවෙන් තමයි ඔක්කොම කරන්නේ. එතකොට මේක ඇති වෙනකොට මේ පුද්ගලයාට සිහියෙන් ඉන්නවා නම් විශ්ලේෂණය කරලා ප්‍රඥාවෙන් දැනගන්නවා නම් බැහැර කිරීමට ලේසි වෙනවා. නිරන්තරයෙන් සිහියෙන් ඉන්න වෙනවා. නිරන්තරයෙන් ප්‍රඥාව භාවිත කරනවා. නිරන්තරයෙන් වීරිය භාවිත කරන්න වෙනවා. ඒක තමන්ගේ පුරුද්දක් බාටපත් වෙන්න වෙනවා. එතකොට තමයි මේක නිර්වශේෂ නිරෝධය. ඊටු නොකර නැතිවීම සිද්ධ වෙන්නේ. කර්මක්ෂය කිරීම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව දැන් මේ සමාජයේ තියෙනවා වගේ අර වෙනම ඉඳලා භාවනා කරන්නයි දැන් පිරිස එකතු වෙලානේ භාවනා කරන්නේ. එතකොට භාවනාව තියෙනවා. ඇත්ත ජීවිතේට පස්සේ භාවනාවක් නැහැ. ඒතර පරණ පුරුදු විදිහටම ඉන්නවා අපේ සමාජයේ.
සතිය භාවනා සති දෙකේ භාවනා මෙහෙම ගියාට වැඩක් වෙන්නේ නැත්නම් යන්නේ එකයි. එතනදී කෙලස් යටපත් කරන එකක් තමයි ඔය කරන්නේ. එකම අරමුණට. මොකද පොදුවේ භාවනා කරන්න බෑ කාටවත්. එක එක්කෙනාට වෙනස්නේ පෞද්ගලිකයිනේ. සමතේ කරන්නේ යටපත් කරන එක. තේරුම් ගන්න නැතුව. යටපත් කරොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම බාහිර සමාජය තුළ කැළඹෙන් ඔස්සේ තමන්ගේ හිතත් කැළඹිලා අර සමාධිය නැති වෙනවාමයි. ඒක බලෙන් යටපත් කරන්න බෑ. ඒක අපි ඕන තරම් පිරිස් දැකලා තියෙනවා, ගිහියොත් දැකලා තියෙනවා, පැවිදි පිරිසුත් දැකලා තියෙනවා. බලෙන් යටපත් කරොත් එනවාමයි. උන්ට ඇත්ත ජීවිතය ගත කරන්න බෑ. අර හැංගිලා ඉන්නව තමයි බලන්නේ හැම වෙලාවෙම. මේක එහෙම කරන්න ඕන එකක් නෙවෙයි. හැංගිලා ඉන්න ඕන එකක් නෙවෙයි. තේරුම් ගත්ත පුද්ගලයන්ට කරන්න තියෙන එකක් මේක. එහෙනම් ලෝභයද හටගන්නේ, දේශයද හටගන්නේ, මොහයද හටගන්නේ. ඒක හඳුනා ගන්න දැඩි කැමැත්තක් තියෙන්න ඕන. බැහැර කරන්න, දුරු කරන්න, ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න, වෙනද කරපු එක නොකර ඉන්න. වීරයක්, උත්සාහයක්, හිතේ පැත්තට යොමු කිරීමක්, දැඩි පරාක්‍රමයක්, බලයක් යොදවන්න ඕන. මේක හුරු කරගත්තට පස්සේ මොකද වෙන්නේ? අන්න ක්‍රමානුකූලව මෙයාට ඒක පහසුවෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔබට හටගන්නා වූ ලෝභ දේශ මොහ නැත්තම් අකුසල්, උපන්න කුසල් පිළිබඳ අවබෝධයක් තියෙනවා නම්, උපන්න කුසල් දුරු කරනවා පිළිබඳ අවබෝධයක් තියෙනවා නම්, දුරු කරන ආකාරය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඔබට මේ හටගත්තා වූ අකුසල දහම් බැහැර කිරීමේ හැකියාව සහ බැහැර කිරීමේ ඕනෑමක් තියෙනවා. ඒ තුල ඔබට ඒ මාර්ගයේ වඩලා ක්‍රමානුකූල මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. එහින්දා අද දවසේ ඔබට මම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ පැහැදිලි කිරීමක් කරලා සතර සම්‍යක්පදන් වීර්ය පිළිබඳ පොඩි හැඳින්වීමක් ඔස්සේ පැහැදිලි කිරීමක් කරේ. ඉදිරි දේශනාවල මට බලාපොරොත්තුවක් තියෙනවා මේ නිවන් මාර්ගය සම්බන්ධ ඍජුවම තියෙන යම් පරයයන් පිළිබඳව සරල තැන ඉඳන් ගැඹුරු තැන දක්වා යම් පැහැදිලි කිරීමක් කරන්න ඉදිරියේදී. ඉතින් මූලික ආරම්භයක් විදිහට තමයි මේ හත්තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ මූලික හැඳින්වීමක් කරලා අනතුරුව සම්‍යක්පදන් වීර්ය සම්බන්ධයෙන් තව ගොඩක් විස්තර තියෙනවා. ඒ වුණාට මූලික හැඳින්වීමක් කරේ. ඉදිරියේදී තවදුරටත් මේ දේශනාවට සවන් දීලා මේ එක පරයයක් තේරුම් අරගෙන නිවන් දකින්නේ කොහොමද? එක පරයයක් ස්කන්ධ පහ තුළ ගලපගන්නේ කොහොමද? එක පරයයක් ස්කන්ධ පහ භාවිතා කරලා වඩන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳ දැනුවත් වෙන්න සහ දැනුවත් වෙන්න අවස්ථාව ලබා ගන්න පුළුවන්. සාමයේ සතර සම්‍යක්පදන් වීර්ය තුලත් පුද්ගලයා ඇතුළේ මේක සංවර කරන ස්කන්ධ පහ ඇතුළේ තමයි මේක දකින්න ඕන. එක මොහොතක් තුළ තමයි වීර්ය වඩන්න ඕන. ඒසයි මතක් කිරීමක් කරමින් අද දවසට මේ ධර්ම දේශනාව නිමාවටපත් කරනු ලබනවා. හොඳයි, අනතුරු අපි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරපු දායක පින්නතුන්ගේ දායකත්ව අරමුණු කෙරේ යොමු වෙමු. හොඳයි, අද දවසේදී මේ ධර්ම දේශනාව ප්‍රඥා ටීවී නාලිකාව ඔස්සේ විකාශනය සඳහා සිතහැබර දායකත්වය ගැන කටයුතු කරන්නේ බිංගිරිය හොරගස්සගාර පදිංචි ධර්ම දාහනේ අරමුණු කරගත්ත ධර්මකාමී සිතහැවත් සහෝදර සහෝදරියන් දූ දරුවන් ඇතුළු පිරිසක් විසින් උන්ගේ දායකත්ව අරමුණු අතර පවතිනවා. මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දානේ සසර කතරේ නිතරවමට වීරවන්ත වන්නා වූ ධර්මකාමී පින්නතුන් සද්ධර්මාලෝකයක් වේවා. ශ්‍රී සද්ධර්ම දේශනාවේ ශ්‍රවණය කළෝ සියල්ලෝම ධර්මාභෝධය ලබත්වා. මේ ධර්ම දානමේ ධර්ම දාණය අතිපූජ්‍ය ගෞරවනීය මීමුරේ ධම්මා ස්වාමීන් වහන්සේට උපහාරයක් වේවා. ධර්ම දේශනාවේ සිදු කළා වූ ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේට ඉහාත්ම වශයෙන් නිවීම පිණිස මේ ධර්ම දානමේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. මෙම ධර්ම දානමේ පින්කම අතහිත දුන්නා වූද සම්බන්ධ වුණා වූ සියලු දෙනාට ධර්මාවබෝධය ලැබීම පිණිසත් ලැබුව මිනිසත් බව තුළම නිවීමේ සුවය අත් කර ගැනීමටත් මෙම ධර්ම දානයේ කුසලයේද හේතු වාසනා වේවා. ඒ ප්‍රාර්ථනාවන් පරිදි ඒ ප්‍රාර්ථනා එසේම ඉෂ්ට සිද්ධ වීම පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව කරමින් අද දවසට මේ ධර්ම දේශනාව නිමාවටපත් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.